සුබ දවසක් හැමෝටම. ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි මේ පාර වෙසක් එකට යන්න තීරණය කරේ උමන්දාවට. උමන්දාව අක්කර 100ක භූමි ප්‍රමාණයක තියෙනවා. ඒ වගේම උමන්දාවේ තමයි තියෙන්නේ ලෝකේ ලොකුම සැතපෙන පිළිමේ. අපේ උදෙන්ම උමන්දාවට ගිහිල්ලා උමන්දාවේ විශාල භූමි ප්‍රමාණයක වගා කරලා තියෙනවා. අපි වෙලාව සීමිත හින්දා බස් එකේ තමයි උමන්දාව බලන්න ගියේ. ඔයාලත් උමන්දාව බලන්න යන්න. හැබැයි දවසක් විතර යනවා උමන්දාවේ සියලු ස්ථාන බලන්න ගියොත්. මියගිය අයගේ අලුතැන්පත් කරන්න පුළුවන් උමන්දාවේ මේ කොටසේ. උමන්දාවේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ භික්ෂුණීන්ට වෙනම පැත්තක් තියෙනවා. අපි දෙවෙනි දවසේ නුවර අවට තමයි ඇවිදින්න ගියේ. ලස්සන වෙසක් කූඩු දන්සල් ගොඩක් නුවර තියෙනවා. හැබැයි වෙනදට වඩා අඩුවෙන් තමයි මේ පාර තියෙන්නේ. මොකද දළදා පෙන්නපු හින්දා මං හිතන්නේ. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. මගේ channel එක subscribe කරලා තියන්න.